කොහොමද ඉතින් යාළුවනේ ඔන්න අපි අද හදන්නේ රසම රස කෑමක් කොස් ඇට වලින් හදනවා මේකට කළු පොල් මාළුව කියලා කියනවා කොස් ඇට මාළුව කියලා කියනවා එතරම් කියන්නේ උඩරට පැත්තේ කියන්නේ කළු පොල් මාළුව කියලා. ඉතින් මේ තියෙන්නේ හොඳට තඹගත්තු කොස් ඇටේ තැම්බෙනකොට හොඳට පොත්ත පැලිලා ඇතුළේ හොඳට මෙරි වෙනකන් තැම්බිලා තියෙන්නේ මේක. ඉතින් මේකට අවශ්‍ය කරන දේවල් ටික අපි ඉස්සරම දාගන්නවා. තැම්බුණාට පස්සේ ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා ඒ වගේම මේකට දාන්න ඕනේ උළුහාල් ඇට ටිකක්. එතකොට තමයි හොද්ද හොඳට රසට එන්නේ උළුහාල් වලින්. ඊට පස්සේ මේක රස වෙන්න නම් හොඳට කුරුඳු කෑල්ලක් දාන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකට තුන පහ ටික එකතු කරගන්නේ. ලුණු දැන් මේක තැම්බිලා තියෙන හින්දා ලුණු දැම්මට ප්‍රශ්නයක් නැහැ. ලුණු දාලා මේකට දාන්න ඕනේ බෙදපු තුන පහ. බෙදපු තුන පහත් එක්ක කහ ඒ වගේම මිරිස් ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ රස හොඳටම වැඩි වෙන්නේ ගම් මිරිස් ටිකකුත් එකතු කරපුවාම ඒ සැර පදමට එනවා. ගම් මිරිස් ටික එකතු කරපුවාම මේ කොස් ඇටේ ඇතුළට අර තුන පහ ටික උනා ගත්තාම ඇත්තටම මාරම රසයි අමුතුම රසක් තියෙන්නේ. පොත්තත් එක්කම තමයි මේක අපි හදාගන්නේ. ඊට පස්සේ තමයි අපි විශේෂම දේවල් ටික එකතු කරන්නේ. මේ අපි දාන්නේ බෙදපු පොල් ඒ වගේම හාල් මිටක් හොඳට මේක දාන්න ඕනේ ගලේ අඹරලා. ඇත්තටම අපි ගාව ගලක් තිබ්බේ නැහැ මිරිස් ගලක්. මේක අපි වංගෙඩිය කොටලා හොඳට එකතු කරගත්තා. ඊට පස්සේ පොල් කිරි මේ විදිහට එකතු කරගෙන මඳ ගින්නේ හොඳට මේක හින්දෙනකම් මේ කිරි ටික හින්දෙනකම් අපි ලිපේ තියාගන්න ඕනේ. ඔන්න ඉතින් යාළුවනේ දැන් මේකේ හොදි ටික පැහිලා තියෙන්නේ කිරි ටික පැහිලා තියෙන්නේ. මේක පැහිගෙන එනකොට කිරි ටික පැහිගෙන එනකොට අපි ගොරකා එකතු කර ගන්නවා පොඩ්ඩක් ගොරකා. එතකොට ඒකේ රස තවත් වැඩි වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු කළු පොල් මාළුව. ඔන්න දැන් මේක හොඳටම හිඳිලා තියෙන්නේ. කොස් ඇටේ ඇතුළට හොඳට දැන් අර දාගත්තු දේවල් ටික උනලා හරිම රසට තියෙනවා. ඉතින් ඔයාලා කළු පොල් මාළුවක් හදලා රස විඳින්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න, like කරන්න, comment කරන්න. සුබ දවසක් ගිහින් එන්න.